සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයා කැමති ඕනම සින්දුවක කොටසක් පුංචි වෙලාවකින් කොහොමද ඔයාගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එකක් විදියට දාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා මේකෙදි මුලින්ම කරන්න ඕන මෙන්න මේ විදියට YouTube එකට ගිහිලා ඔයා කැමති සින්දුව මෙන්න මෙතන search කරන තැනින් touch කරලා type කරගෙන ඔයා සින්දුව තෝරගන්න. හරි. මේ විදිහට සින්දුවක් තෝරගත්තට පස්සේ ඔයා මේ සින්දුව play කරලා ඔයාට අවශ්‍ය මොන කොටසද කියලා ඔයා තෝරගන්න ඕන. උදාහරණයක් විදිහට කියනවනම් ඔයා කැමති මේ වීඩියෝ එක play වෙනකොට විනාඩියයි තප්පර 20 ඉඳලා තප්පර 30 දක්වා. ඒ කියන්නේ විනාඩියයි තප්පර 20 ඉඳලා විනාඩියයි තප්පර 30 දක්වා කියන පුංචි තප්පර 10ක් වගේ කොටස නම් ඔයාට අවශ්‍ය. ඒ කොටස ඔයා මතකේ තියාගන්න. මතකේ තියාගත්තට පස්සේ ඔයා මේ ෂෙයා කරන එක උඩ එකපාරට ටච් කරන්න. මෙන්න මේක උඩ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා copy link කියලා. මෙන්න මේක ටච් කරගන්න. හරි. හරි. දැන් ඔයාගේ සින්දුවේ link එක copy වෙලා තියෙන්නේ. අපි මෙතනින් YouTube එකෙන් අයින් වෙනවා. YouTube එකෙන් අයින් වෙලා ඔයා දැන් යන්න ඕනේ මෙන්න මේ විදිහට Chrome app එකට. Chrome app එකට ගිහිල්ලා මෙන්න මෙතන search කරන තැන ඔයා copy කරගෙන ආපු link එක මෙන්න මෙතනින් paste කරන්න. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මුලට යන්න මේ link එකේ මුලට. මෙන්න මේ විදිහට මුලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉරක්. හරහාට තියෙන ඉරක්. එතනින් තියෙනවා eb.u කියන ටික. මෙන්න මේ ටික අයින් කරගන්න මේ විදිහට. e අකුරයි b අකුරයි dot එකයි u එකයි අයින් කරගන්නවා. අයින් කරලි ඉවරලා මෙතෙන් ඔයා dot කියලා ටච් කරලි ඉවරලා ආයේ com කියලා මෙන්න මේ විදිහට ටච් කරනවා. ටච් කරලි ඉවරලා ඔයා දැන් මේක සර්ච් කරන්න. හරි. මෙන්න මේ විදිහට සර්ච් වෙනවා. සර්ච් වුණාට පස්සේ මෙන්න මේ වගේ පසුබිමකට ඔයාව අරගෙන එනවා. මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් කොපි කරගත්ත වීඩියෝ එක. ඒ කියන්නේ ඔයා ආස කරන සින්දුව තමයි මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මෙතනින් තෝරගත්තනේ දැන් ඔයාට අවශ්‍ය වෙන කොටස තප්පර කීයෙන්ද අවශ්‍ය කියලා. මම මෙතනින් තෝරගත්තේ විනාඩියයි තප්පර 10න් කියන කොටස. 10න් පටන්ගෙන තප්පර 20 දක්වා කියන කොටස. ඉතින් මෙතනින් ඔයාලට පේනවා මෙන්න මේ විදියට අපිට ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයට තෝරගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. මම මෙතනින් මෙන්න මේ විදියට මේක හදා ගන්නවා. ඔයාලටත් පුළුවන් මම මේ කරන විදිහ බලලා හදා ගන්න. පේනවනේ? ඔයාලට පේනවා මට අවශ්‍ය මෙතන විනාඩිය තප්පර 10 ඉඳලා විනාඩියයි තප්පර 20 දක්වා කියන පුංචි මියුසික් කොටස තමයි මගේ රින්ගින් ටෝන් එකට දාගන්න ඕන මට. ඉතින් මම මේ විදිහට මේක අතින් එහෙට මෙහෙට කරලා හදාගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන MP3 කියලා. මම හිතනවා ඔයාගෙත් මෙතන මෙන්න මේ විදිහට තියෙයි කියලා. මේ විදිහට නැත්තම් වෙන තැනක නම් තියෙන්නේ මෙන්න මේ MP3 කියන තැන ටච් කරලා ඉවරලා හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලන්න බලන්න මෙන්න මෙතනින් මේ නිල් පාට එක උඩ මෙන්න මෙන්න ටච් කරන්න. මේ ෆෝමැට් කියලා තියෙන්නේ. මෙන්න මේක උඩ ටච් කරන්න. ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාගේ රින්ගින් ටෝන් එක ඔයාට අවශ්‍ය කොටස ඊටාම ඉක්මනින්ම තප්පර 2-3ක් වගේ පුංචි කාලයකින් ඩවුන්ලෝඩ් වෙනවා ඔයාගේ ෆෝන් එකට. ඉතින් මට මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මම දෙතුන් වතාවක්ම මම රින්ගින් ටෝන් ඩවුන්ලෝඩ් කරා. මට ගෙවන්න කියලා තියෙනවා ඒ කොටස අවශ්‍ය නම්. ඉතින් ඔයාට රින්ගින් ටෝන් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාට මේක එකපාරින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒ සින්දු කොටස ඔයාට පුළුවන් ඔයාගේම රින්ගින් ටෝන් එකක් විදිහට ඔයාගේ ෆෝන් එකට දාගන්න. ඉතින් ඔයා ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත සින්දුව ඔයාගේම රින්ගින් ටෝන් එකක් විදිහට දාගන්න පුළුවන්. ඔයාට ගැටලුවක් තියෙනවා නම් කොහොමද ඔයා ඩවුන්ලෝඩ් කරපු මියුසික් එක එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන මියුසික් එකක් හරි ඔයාට රින්ගින් ටෝන් එකක් විදිහට දාගන්න කියලා මම පල්ලෙහෙන් ලින්ක් එක දාලා තියන්නම්. ඔයා ලින්ක් එකට ගිහිල්ලා බලන්න මම කොහොමද ඔයාගේ ෆෝන් එකේ තියෙන මියුසික් එක රින්ගින් ටෝන් එකට දාගන්න කියලා මම වීඩියෝ ලින්ක් කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දාලා තියන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ඒ විදිහට ෆෝන් එකේ තියෙන ඕන මියුසික් එකක් හරි ඩවුන්ලෝඩ් කරපු මියුසික් එකක් හරි ඔයාගේම රින්ගින් ටෝන් එකක් විදිහට ඇඩ් කරගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා ඔයාලට. මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මම ඔයාලට උත්තර දෙනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් මේ වගේ
වැදගත් වීඩියෝකින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.